මෙහෙට වැස්ස තෙමිලා ඉන්නේ. ඔයාලට පුංචි දෙයක් පෙන්වන්න ඕනේ කියලා හිතුණා. මේක ගැන ඉතින් ගොඩක් අය දන්නවා. ඒ වුණාට මේකේ තියෙන ගුණ ගැන සමහරක් අය දන්නේ නැති කොටසක් ඉන්නවා. ඒක නිසා මට හිතුණා මේක ගැන ඔයාලට කියන්න ඕනේ කියලා. මේ පෙනල ඔයාලට පෙන්වන්නම්කෝ. බලන්න පෙනල අපේ වත්තේ නම් හැදිලා තියෙනවා ගොඩක්. මේ තියෙන පෙනල. ඒ ඇස්සේ කොළ මේ තියෙන්නේ පෙනල. ඉතින් ඔයාලා දැනගෙන හිටියද මේ පෙනල වලට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා කියලා. අර්සස් රෝග තියෙන අය, පණ රෝග තියෙන අය, සෙම් රෝග තියෙන අය. ඒ විතරක් නෙමෙයි. අපේ පෞද්ගලික ජීවිතය ගත්තොත් ලිංගික ජීවිතය පිළිබඳ ලිංගික බොළහීනතාවය තියෙන අය මෙන්න මේ පෙනල දාලා යොදා ගන්න. එක්කෝ කැඳ හෝ එහෙම නැත්නම් මේක හදලා ගන්න පුළුවන් සලාදයක් විදියට ගොටුකොළ සම්බෝල වගේ හදලා ගන්න පුළුවන් මාරම රහයි. ඔයාලා කාලා බලන්න. ඉතින් මේ වගේ රෝග තියෙන අය ඒ විතරක් නෙමෙයි මේක මොකද පණු රෝගවලට සහ සර්ප විසට පාවිච්චි කරන එක්තරා තව බෙහෙත් ඖෂධයක්. මේක අපි හැම ගෙදරකම වගේ තියෙනවා. ඉතින් මේක ගැන නොදන්න කෙනෙක් නැහැ. නමුත් මේකෙන් කරන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා කියලා ගොඩක් අය දන්නේ නැහැ. ආයුර්වේද ගත්තම ආයුර්වේදේ ගොඩාක්ම බෙහෙත් බඩු වලට පාවිච්චි කරන තවත් එක ඖෂධයක් තමයි මේ පෙනල කියලා කියන්නේ. ඉතින් ඔයාලා නිකමට කියනවට මේ චූටි කොළ තියෙන්නේ ඒව කඩලා පොල් ටිකක් දාලා රතුළු ලුණු ටිකක් වැඩිපුර දාලා සම්බෝලයක් හදලා කාලා බලන්නකෝ. ඔයාලට හිතා ගන්න බැරි රසයක් ඇවි. හිතා ගන්න බැරි ගුණයක් ලැබේවි.